හැම පාරක්ම හැමදාම එක වගේ නෑනේ. ඉතින් කලින් ගිහිල්ලා තියෙන පාරක් වුණත් අද මේ යන පාර වෙනදට වඩා ටිකක් වෙනස්. ඉතින් පේරාදෙනියට එන්න ඉන්න අයට වැදගත් වෙන දේවල් ටිකක් අහන ගමන් මාත් එක්ක අද මේ පාරේ ඔයාලත් යමු. ඉතින් මගෙන් කට්ටිය අහලා තිබුණා මෙඩිසින් එන්න කලින් මොනවද කරන්න ඕනි කියලා. ඉතින් ඔයාලා මෙඩිසින් එන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියලා දේවල් නැහැ. හැබැයි ඔයාලා කරන්න හොඳයි කියලා හිතෙන දේවල් ටිකක් මම ඔයාලට කියන්නම්. ෆාමසි එකක වගේ ඔයාලට වැඩ කරන්න හම්බුනත් එහෙම ඔයාලා එකට යන්න. මොකද අපි මෙහෙට ආවට පස්සේ බෙහෙත් ಜಾති ගොඩාක් තියෙනවා මතක තියාගන්න. ඉතින් අපි ජීවිතේටවත් අහලා නැති ඩ්‍රග්ස් වල නම් මතක තියාගන්න හරිම අමාරුයිනේ. හැබැයි ඔයාලා ෆාමසි එක වැඩ කරොත් එහෙම මේවා නිතර ඔයාලට ඇහෙනවා. ඒක නිසා ඉතින් ඒවා ඔයාලට මතක තියාගන්න ලේසි වේවි. ඒ වගේම තමයි මෙඩිසින් විතරක් නෙවෙයි යුනිවර්සිටි වල තියෙන ගොඩාක් කෝසස් ඉංග්‍රීසි වලින් තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට ඉංග්‍රීසි හරියටම බැරි නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඔයාලගේ ඉංග්‍රීසි හදාගන්න. ඉංග්‍රීසි දැනුම අපිට මහා ලොකුවට ඕනේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපිට දෙයක් කියවන්න, තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම ඉතින් ඔයාලට ඊට වඩා එහාට ඉංග්‍රීසි පුළුවන් නම් ඉතින් එක්සෑම් වල ස්කෝර් කරන එක තවත් ලේසි වෙනවා. ඒ වගේම තමයි ඉතින් IT ගැන ගත්තොත් එහෙම මෙඩිසින් වලට අපිට ලොකුවට IT පැත්ත ඕන වෙන්නේ නැහැ. අපිට පොඩි ප්‍රසන්ටේෂන්ස් නම් හදන්න වෙනවා. ඒක නිසා ඉතින් ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් හදාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම අපිට 4th year එකේදී රිසර්ච් එකක් කරන්න හම්බ වෙනවා. ඒක ගෲප් රිසර්ච් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒවට Excel එහෙම ඕන වෙනවා. ඉතින් තමන්ගේ ගෲප් එකේ ඉන්න අනිත් ළමයි එක්ක සාකච්ඡා කරලා ඒ දේවල් කරගන්න පුළුවන් ඉතින්. හැබැයි කෝකටත් ඉතින් Excel දැනුම වගේ තියෙනවා නම් තවත් හොඳයි. ඒ වගේම අපි හොස්පිටල්ස් වලට ගියාට පස්සේ අපිට සිංහල කතා කරන අයවත් හම්බෙනවා, දෙමළ කතා කරන අයවත් හම්බ වෙනවා. ඒක නිසා සිංහල අයට දෙමළ දැනුමකුත්, දෙමළ අයට සිංහල දැනුමකුත් තියෙන එක වඩාත් වැදගත්. ඒක නිසා ඉතින් සම්පූර්ණයෙන්ම කෝස් එකක් කරන්න ඕනෙත් නැහැ. එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් අර සාමාන්‍යයෙන් අපි එදිනෙදා කට්ටියත් එක්ක කතා කරන දේවල් ටිකක් හරි පුරුදු වෙලා එනවා නම් ඒක ගොඩාක් වටිනවා. තව මෙඩිසින් එන්න කලින් ඔයාලට පුළුවන් ප්‍රී මෙඩිසින් ක්ලාස් යන්න. ඒක නිකන් හරියට ප්‍රී ස්කූල් එකක් වගේ. ඒකෙදි කරන්නේ අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න දේවල් කලින් ටිකක් උගන්වන එකනේ. ඒ වගේම තමයි ඔයාලා කැම්පස් එකට එන්න කලින් කැම්පස් එකේ උගන්වන දේවල් ප්‍රී මෙඩිසින් ක්ලාස් එකේ උගන්වනවා. ඒකටත් යන්න ඕනෙමයි කියලා නැහැ. හැබැයි ගියොත් එහෙම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි කැම්පස් ගියාට පස්සේ මෙන්න මේ වගේ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉතින් කැම්පස් එකට ඇවිල්ලා එකපාරටම මේ දේවල් ඔළුවට දාගන්නවට වඩා කලින් අර ඒව ගැන පොඩි අවබෝධයක් තියාගෙන આવොත් එහෙම ඒක ඉතින් ටිකක් විතර ලේසි. Tamanට අර හුරු පුරුදු පරිසරයක ඉන්නවා වගේ දැනෙනවා. හැබැයි ඉතින් ප්‍රී මෙඩිසින් ක්ලාස් ගියා කියලා අනිවාර්යයෙන්ම ඔයාලගේ එක්සෑම් ඔයාලට හොඳට කරගන්න පුළුවන් වෙනවා කියලා එකක් නැහැ. ඊළඟට තියෙන්නේ ගොඩාක්ම වැදගත් වෙන මාසික වියදම. ඒක ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒක රුපියල් 15000ක් වෙන්නත් පුළුවන්, 35000ක් 40000ක් වෙන්නත් පුළුවන්. මම මුලින්ම ඔයාලට කියන්නම් මම හැමදාම කරන්න හිතාගෙන ඉන්න හැබැයි මට හැමදාම කරන්න අමාරු වෙන මගේ අයිඩියල් මාසික වියදම ගැන. ඒකට අනුව ඔයාලට සතියට රුපියල් 5000ක් තමයි ඕන වෙන්නේ. ඒකෙදී ඔයාලට දවසකට ලැබෙන රුපියල් 600යි කෑම කන්න. උදේට 200යි, දවල්ට 200යි, රැයට 200යි. තේ බොන ඒවා ස්නැක්ස් අනම්මනක් නැහැ. ඊට පස්සේ 42000ක් යනවන් සතියටම ඉතුරු වෙන 800න් රුපියල් 500ක් ඔයාලා ඉතුරු කරන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන ඉතුරු 300න් ඔයාලට ඕනම දෙයක් ඒ සතිය තුළ ගන්න පුළුවන්. තේ බොන්න හරි ස්නැක්ස් ගන්න හරි ඕනම දෙයකට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මාසෙකට සති 4ක් තියෙනවනේ. එතකොට සති 4ට රුපියල් 20000යි යන්නේ. ඒ වගේම මාසයක් ඉවර වෙද්දී ඔයාලා රුපියල් 2000ක් ඉතුරු කරලා තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ඒක ඇත්තටම අපිට හැමදාම කරන්න බෑ. මොකද අපිට කන එකට අමතරව තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. මේක සමහර මාසවල වල කරන්න පුළුවන්, සමහර මාසවල වල බෑ. ඉතින් ඔයාලට අමතර වියදම් යන්නේ නැති මාසෙක නම් මේක පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. මම ඔයාලට දල වශයෙන් කියන්නම් මොනවටද ඔයාලට වියදම් යන්නේ කියලා. කෑම වලට ඔයාලට සල්ලි යනවා. එතෙන්දී බත් වලට. එහෙම නැත්නම් ඔයාලා ගන්න මේන් මීල් එකට සල්ලි යනවා. ඊට පස්සේ ටී, බිස්කට්, ස්නැක්ස් ඒ වගේ ඒවට සල්ලි යනවා. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එකට. බස් එකේ යනවා නම් බස් ගාස්තු, බයික් එකේ යනවා නම් ඒවට පෙට්‍රල් ගහන ඒවට යනවා. ඊට පස්සේ ඔයාලට PDFs කියවන්න බැරි නම් ඒ වගේ print outs ගන්න ඕනේ. ඉතින් notes print outs ගන්නවා කියන එකට ලොකු මුදලක් යනවා. ඊට පස්සේ පෑන් පැන්සල් ඒ වගේ ඒවට යනවා. ඊට පස්සේ data package වලට, shampoo වලට, සබන් වලට, tooth paste වලට ඒ වගේ දේවල් වලටත් යනවා. ඔයාලා ඉතින් කොහේ හරි යනවා නම් trip එකක් යනවා නම් ඒ වගේ ඒවටත් යනවා. ඕඩ එකක් දාලා කනවා නම් ඒ වගේ ඒවටත් යනවා. ඇඳුම් හොද ගන්න බැරුව ඇඳුම් laundry එකට දානවා නම් ඒකටත් ගාණක් යනවා. ඒ වගේම නිතර ගෙදර යනවා නම් ඒකටත් ගාණක්
යනවා. ඉතින් ඒ වගේ එක වියදම් ටිකක් තියෙනවා. මේක ඉතින් ඔයාලා ගත කරන ජීවිතය අනුව ඒක වෙනස් වෙනවා. හොස්ටල් එකේ නැතුව බෝඩිමක ඉන්නවා නම් ඒකටත් ගාණක් යනවා. බයික් එකක් නැතුව කාර් එකක් නම් තියෙන්නේ ඒකට පෙට්‍රල් ගහන්න ඊට වඩා ගාණක් යනවා. ඒ වගේ ඉතින් තමන් වියදම් කරන හැටියට තමයි මේක යන්නේ. මම අපේ බැච් එකේ ළමයි කීප දෙනෙක්ගෙන්ම ඇහුවා එයාලට යන වියදම් කොහොමද කියලා. ඉතින් ඒ අදහස් එකතු කරලා තමයි මම මේ ඔයාලට කිව්වේ සාමාන්‍යයෙන් මොන වගේ දේවල් වලටද ඔයාලට වියදම යන්නේ කියලා. ඉතින් එයාලා කිව්ව විදිහට සාමාන්‍යයෙන් ඔයාලට 15000ක් 18000ක් වගේ ගාණකින් ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් කට්ටියට 20000ක් 30000ක් අතර ගාණක් තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඉතින් ඔයාලට කොහොමත් 35000කට වඩා අඩු ගාණකින් මාසයක් ඉන්න පුළුවන්. ඒක ඔයාලා අනවශ්‍ය දේවල් කපා හැරලා ගොඩාක් තව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වියදම දරා ගන්න අමාරු ළමයි කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. ඉස්සර වගේ නෙවෙයි දැන් නම් සල්ලි නැහැ කියලා කැම්පස් යන එක නවත්තන එක ඇත්තටම මෝඩකමක්. මොකද ඔයාලට ගොඩාක් ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. ඔයාලට ෆැකල්ටි කෙනුත් හම්බ වෙනවා. ෆැකල්ටි එකෙන් කතා කරලා වෙන වෙන තැන් වලනුත් හදලා දෙනවා. ඒක නිසා ඔයාලා ඇවිල්ලා ඔයාලට තියෙන ප්‍රශ්න කිව්වට පස්සේ ෆැකල්ටි එකෙන් ඔයාලට ඒ දේවල් arrange කරලා දෙනවා. ඒ වගේම තමයි මහපොළ බර්සරි කියලා ප්‍රධානම දෙකක් තියෙනවානේ. ඒවා හම්බ වෙන්නේ අඩු ආදායම් ලාභී රජය රස්සා කරන්නේ නැති අයට විතරක් නෙවෙයි. ඔයාලගේ දෙමව්පියෝ රජය රස්සා කරත් සමහර අයට මහපොළ හම්බෙනවා. ඒක නිසා හැමෝම අනිවාර්යයෙන්ම මහපොළ ඇප්ලිකේෂන් එකයි බර්සිට ඇප්ලිකේෂන් එකයි ආවට පස්සේ ඒ දෙක අනිවාර්යයෙන්ම පුරවලා දාන්න. මොකද අපේ A-level merit list එක තියෙනවානේ. ඒ කියන්නේ අපේ island rank list එක ඒකේ උඩම ඉන්න අයට. ඒ කියන්නේ super merit ළමයිටත් මහපොළ දීමනාව හම්බ වෙනවා. ඒක නිසා ඒකට බලන්නේ නැහැ අර මාසික ආදායම් කොහොමද කියලා ගෙදර. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම ඒ ඇප්ලිකේෂන් එක පුරවන්න. ඒ වගේම තමයි අර ගොඩාක්ම වියදම් පියව ගන්න අමාරු ළමයි YouTube videos බලනවා ඇති කියලා මම හිතන්නේ. ඉතින් ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් ඒ වගේ කට්ටිය Tamanට කැම්පස් යන්න අවස්ථාව ලැබිලත් සල්ලි නැති නිසා කැම්පස් යන එක නවත්තන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම් එයාලට අනිවාර්යයෙන්ම කැම්පස් යන්න කියන්න. මොකද ෆැකල්ටි එකත් එක්ක කතා කරලා යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා ඒ වගේ ළමයිට ස්කෝලර්ෂිප්ස් දෙක තුනක් උනත් හදා ගන්න පුළුවන්. ඉතින් කැම්පස් යන අවස්ථාව ලැබිලා ඒක මග යනවා නම් ඒක ඇත්තටම අපරාධයක්. ඒක නිසා ඒ වගේ ළමයි ඉන්නවා නම් මේ ගැනත් ඔයාලා දැනුවත් කරන්න. ඊළඟට අපි බලමු කැම්පස් එන ගමන් part time jobs කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම කිව්වොත් එහෙම මෙඩිසින් ළමයිට නම් ඒක කරන්න ගොඩක් අමාරුයි. ක්ලාස් කරන ළමයි නම් ඉන්නවා. ඉතින් එයාලට නම් ගොඩාක් දුරට ඒක කරගෙන යන්න පුළුවන්. ෆයිනල් ඉයර් එකේ නම් ටිකක් අමාරු වෙයි. හැබැයි එතෙන්ට වෙනකන් ඔයාලට ක්ලාස් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මගේ අනිත් ෆැකල්ටිස් වල ළමයිගෙන් අහලා බැලුවා සාමාන්‍යයෙන් එයාලගේ ළමයි part time jobs වලට මොනවද කරන්න කියලා. එයාලා එතකොට කිව්වා class promotions එහෙම කරනවා කියලා. ඒ කියන්නේ A level classes එහෙම තියෙනවානේ. ඒ වගේ අර leaflets බෙදන්න ඒ වගේ ඒවා. ඊට පස්සේ AHS එකේ ළමයි වගේ නම් pharmacy වල වැඩ, radio stations වල වැඩ ඒ වගේ ඒවා කරනවා කිව්වා. agri එකේ ළමයිගේ නම් තියෙනවානේ kiosk කියලා එයාලගේම restaurant එකක්. අන්න ඒකෙත් ඒ ළමයි වැඩ කරනවා කියලා කිව්වා. ඊට අමතරව ඉතින් video editings, typings, ෆොටෝග්‍රැෆි, ඉන්ෂුරන්ස් කම්පැනි වල වැඩ කරන ඒවා ඒ වගේ දේවල් තමයි ළමයි කරනවා කියලා කිව්වේ. මේවත් ඉතින් අනිත් හැම ෆැකල්ටි එකේම ළමයිටම කරන්නත් බෑ. මොකද තව ෆැකල්ටිස් තියෙනවා ගොඩාක් බිසි. ඉතින් ඒක නිසා කරන ළමයිනුත් එයාලට වැඩ අඩු කාලේ තමයි මේ දේවල් කරන්නේ. කොහොමත් අපි අර ෆිල්ම්ස් වල දකිනවා වගේ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා අපිට රැයට කරන්න වැඩක් දෙන්න කියලා ඉල්ලගෙන මේව කරන්න බෑ. ඉතින් අපි හිතනවා තරම් ලේසියෙන් part time job එකක් හොයාගෙන යුනිවර්සිටි යනකොට කරන්න බෑ. මොකද අපි job එකක් බාරගත්තොත් ඒක දිගටම කරන්න ඕනේ. හැබැයි අපිට exams එනවා, study leaves එනවා, assignments එනවා. ඒ වගේ කාලයට අපිට ඒ jobs කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් තනියෙන් කරන්න අමාරුයි. ඔයාලට කීප දෙනෙක් එකට එකතු වෙලා තමයි කරගන්න වෙන්නේ. ඔයාලගේ faculty එකේම උඩ batches වල මේ වගේ part time jobs කරන කට්ටිය ඉන්නවා. වෙන faculties වල මේ වගේ part time jobs කරන ළමයි ඉන්නවා. ඉතින් අර එයාලව contact කරගෙන එයාලත් එක්ක හවුලේ වගේ තමයි මේක කරගෙන යන්න වෙන්නේ. තනියෙන් ගිහිල්ලා හොයාගෙන නම් කරගන්න එක ගොඩක් අමාරු වෙයි. ඉතින් තව ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි වයසට යන එක. වයස කියලා කියන්නේ ඉලක්කමක් විතරයි. ඔයාලට හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් මං ෂයි එකක් ස්කිප් කරලා මෙඩිසින් යන්නම ඊළඟ පාර එක්සෑම් එක කරනවා කියලා. ඉතින් ඔයා මෙඩිසින් තේරුනොත් එහෙම වයස ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ගොඩාක් ෆැකල්ටිස් වල ගොඩාක් යුනිවර්සිටිස් වල ඕන තරම් ළමයි ඉන්නවා ෂයි කීපයක්ම ස්කිප් කරලා හොඳට එක්සෑම් කරලා යුනිවර්සිටි ආපු. ඉතින් මෙඩිසින් යන්නම නෙවෙයි කොහේ හරි කැම්පස් එක මොනවාම හරි කෝස් එකකට සිලෙක්ට් වෙන්න කියලා හිතාගෙන එක්සෑම් කරන ළමයිනුත් ඉන්නවා. ඉතින් එයාලත් ෂයි ස්කිප් කරලා එක්සෑම් කරලා යුනිවර්සිටි එකට ඇවිල්ලා හොඳට ඉන්න එකේ මෙඩිසින් සිලෙක්ට් වෙච්ච ඔයාට ඔයාගේ වයස ගැන තියෙන ඒ වගේ මයින්ඩ්සෙට් එකක් නම් ඒ වගේ කට්ටිය මෙඩිසින් කරන්නේ නැතුව වෙන මොනවා හරි කරනවා නම් හොඳයි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ.
මොකද මේ දවස්වල පොඩ්ඩක් ප්‍රශ්න තිබුණත් මෙඩිසින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට අනිවාර්යයෙන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙන කෝස් එකක්. ඉතින් ඔයාලා වයස යන නිසා ඒ කෝස් එක අතහැරලා වෙන මොන කෝස් එකද කරන්න යන්නේ කියලා හිතලා බලන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ප්‍රශ්න තියෙන්නේ මේ ෂයි එක මං ස්කිප් කරලා ඊළඟ පාර එක්සෑම් කරලත් මට මෙඩිසින් යන්න බැරි වුණොත් කියන එක නම් ඉතින් ඔයාලට කොහේ හරි කැම්පස් එක මොනවාම හරි කෝස් එකකට යන්න පුළුවන් වෙන විදිහට ඔයාලගේ එක්සෑම් එක ගොඩ දාගන්න. මොකද මං හැමදාම කියනවා වගේ යුනිවර්සිටි එකකට ආවට පස්සේ අපිට ඩිග්‍රී එක විතරක් නෙවෙයි හම්බෙන්නේ අපිට අපේ ජීවිතේට ගොඩාක් වැලියුස් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට තව යාළුවෝ හම්බ වෙනවා, තව මිනිස්සු හම්බ වෙනවා. ඉතින් ඔයා දක්ෂයි නම් එයාලත් එක්ක තියෙන contacts වලින් ඔයාලට පුළුවන් තව job opportunities හොයාගන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයා දැන් ඉගෙන ගන්න ශ්‍රේෂ්ඨය තවදුරටත් වැඩිදුර අධ්‍යයනය කරගෙන යන්න. ඉතින් මෙඩිසින් ආවේ නැතත් ඒ දේවල් වලින් ඔයාලට පුළුවන් ඔයාගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට අරගෙන යන්න. ඉතින් ඔයාලා ඒ ලෙවල් වලින් පස්සේ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ගියාත් ඔයාලට මේ දේම තමයි කරන්න වෙන්නේ. ඒ වගේම ඔයාලා යුනිවර්සිටි එකට යන්නේ නැතුව නිකම්ම ජොබ් එකකට ගියොත් එහෙම මේ වගේ තියෙන opportunities තවත් අඩු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලගේ වයස ගැන හිත ඉන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා ඒක ගැන හිතන එක දැන් මාත්තරලා ඔයාලා කොහොම හරි මොන ෂයේගේ හරි අනිවාර්යෙන් කැම්පස් එනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද ඒකින් ඔයාගේ වගේම ඔයාගේ මුළු පවුලම ජීවන මට්ටම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දවස්වල මෙතෙන්ට ඇවිල්ලා ඉන්න අයට සුබ පතන ඔයා කවදා හරි මේ වගේ සුබතුම් ලබන කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් ඒ වගේම මගෙන් අහලා තිබුණා normal week එක medical faculty නිවාඩු තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මුල් දවස්වල ඔයාලට සතිය දවස් 5 විතරයි lectures තියෙන්නේ. සෙන්සුරාදා ඉරිදා නිවාඩුයි. ඊට පස්සේ clinicals යන පටන් ගත්තට පස්සේ සෙනසුරාදාත් වරුවක් ඔයාලට වැඩ. ඒ කියන්නේ සෙන්සුරාදාත් 12 වෙනකම් වැඩ. ඊට පස්සේ තමයි ඔයාලට නිවාඩු හම්බෙන්නේ. එතකොට සෙන්සුරාදා හවසයි ඉරිදායි තමයි නිවාඩු තියෙන්නේ. ඒ වගේම පොය දවස් වගේ ප්‍රසිද්ධ නිවාඩු දවස් වලට ඔයාලට ලෙක්චර්ස් නිවාඩු හම්බෙනවා. කලාතුරකින් ඉතින් ඔන්ලයින් ලෙක්චර් එකක් දාන්න පුළුවන් අවශ්‍යම එකක් වුණොත් එහෙම. ක්ලිනිකල්ස් නම් ඉතින් ඔයාලා අපොයින්ට්මන්ට් එක කරන කන්සල්ටන්ට් අනුව තමයි තීරණය වෙන්නේ. එදාට නිවාඩු හම්බෙන්නත් පුළුවන් නැත්නම් ක්ලිනිකල්ස් යන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම රිසල්ට්ස් ගැන ගත්තොත් එහෙම ඒ දෙකයි B එකක් ගත්තත් සමහර විට පේරා ඉන්න පුළුවන් වේවි. හැබැයි B එක නම් ටිකක් ලොකු B එකක් ගන්න වේවි. ඉසෙට් එක සාමාන්‍යයෙන් 2 අවට තමයි තියෙන්නේ. 2කට වඩා පොඩ්ඩක් වැඩි, පොඩ්ඩක් අඩු හැමෝටම එන්න පුළුවන් වේවි. ඒක ඉතින් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයටත් වෙනස් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දටත් වෙනස් වෙනවා. ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කැම්පස් පොත ඉන්ටර්නෙට් එකෙන්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න කොහොමද ගිය පාර අරගෙන තියෙන ඉසෙට්ස් අගයන් කියලා. ඉතින් ඒ දාලා තියෙන හරිම ඉසෙට් අගය නෙවෙයි. ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒකෙන් ඔයාලට දල අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙඩිසින් එන්න A level results වලට අමතරව වෙන කිසිම සුදුසුකමක් බලන්නේ නැහැ. general english වත් O level english, science, maths ඒව මුකුත් බලන්නේ නැහැ. උස, බර, මහත අරමය ඒව මුකුත් බලන්නේ නැහැ. ඒක නිසා ඔයාලගේ A level results විතරමයි බලන්නේ මෙඩිසින් එන්න. හැබැයි ඔයාලා දන්නවා ඇති මෙඩිසින් විතරක් නෙවෙයි ඕනම කෝස් එකකට යන්න ඔයාලා අනිවාර්යෙන්ම අර common general test එක පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය දැනුම පේපරයක් හම්බෙනවනේ. ඒකට අනිවාර්යයෙන්ම ලකුණු 30 හරි 35ට වඩා වැඩි හරි අරගෙන තියෙන්නම ඕනේ. ඉතින් සමහර අයට පේරාදෙනියට එන්න ලොකු ආසාවක් තියෙනවා. පේරාදෙනියේ වීඩියෝස් දකිද්දී පේරාදෙනියේ ට්‍රිප් එකක් එහෙම ආවට පස්සේ ඒ ආසාව තවත් වැඩි වෙනවා. තව සමහර අය ඉන්නවා ඉතින් එයාලට පේරාදෙනිය කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඔය කවුරුන්වත් මෙහි ආවට පස්සේ එයාලගේ තියෙන අදහස් වෙනස් වෙන්න පුළුවන්. පේරාදෙනියට ගොඩාක් ආසාවෙන් ඉඳපු කෙනෙක් මෙහෙට ආවට පස්සේ ඉතින් එච්චර ලොකු දෙයක් නෑ කියලා හිතෙන්නත් පුළුවන්. පේරාදෙනිය එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා හිතාගෙන ආවට පස්සේ පේරාදෙනිය තමන්ගේ ජීවිතේම කරගත්ත කට්ටියත් ඉන්නවා. ඉතින් ඔයාලා ආවට පස්සේ මොනවා වුණත් ඔයාලගේ එන්න ආසාවක් තියෙනවා නම් ඒ ආසාව නැති කරගන්න නැතුව තියාගන්න. මොකද කොහොම හරි ඔයා මෙහෙට එන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මගෙන් අහලා තිබුණා අපි යුනිවර්සිටි එකට එනකොට අපි ළඟ තියාගෙන එන්න ඕනේ හොඳ ගුණාංග මොනවාද කියලා. ඉතින් අපි මෙහෙට ආවට පස්සේ අපි තනි ගමනක් නෙවෙයි යන්නේ. අපිට ඒ ගමන තනියෙන් යන්නත් බෑ. අපිට අපේ බැච් එකේ කට්ටියගේ අනිත් බැච් වල කට්ටියගේ ඒ වගේම ස්ටාෆ් එකේ අයගේ හැමෝගෙම උදව් ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලා නිහතමානී වෙන්න ඕනේ. ඒ වගේම පරාර්ථකාමී වෙන්න ඕනේ. ඉතින් Tamanට උදව්වක් ලබා ගන්න තරම් Taman නිහතමානී වෙන්න ඕනේ. ඒ වගේම Tamanට වගේම අනිත් අයටත් උදව් ඕන වෙනවා කියන එක තේරුම් අරගෙන එයාලට උදව්
කරන්නත් පරාර්ථකාමී වෙන්න ඕනේ. ඉතින් අපි ෆැකල්ටි එකක් ගත්තට පස්සේ ඒ ෆැකල්ටි එකේ බැචස් කීපයක් ඉන්නවා. තමන්ගේ බැච් එක ගත්තට පස්සේ ඒකෙත් ළමයි ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ෆැකල්ටි එකේ තියෙන දේවල්, යුනිවර්සිටි එකේ තියෙන දේවල් හැම දෙයක්ම හැමෝටම අයිති. ඉතින් ඒවා තමන් තනියෙන් පරිභෝජනය කළා හරියන්නේත් නැහැ. අනිත් අයටත් භාවිතා කරන්න දෙන්න ඕනේ. ඒ වගේම ඉස්සරහට එන අයටත් මේ දේවල් පරිභෝජනය කරන්න අපි ඒවා ආරක්ෂා කරලා තියන්න ඕනේ. ඉතින් රටේ ඉන්න ගොඩක් කට්ටිය බයිනවනේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා පිකට් කරනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අපි ආරක්ෂා කරගෙන ආව දේවල් නැති වෙලා යනකොට තමයි අපි මේ දේවල් ආරක්ෂා කරන්න හදන්නේ. ඒ වගේම තමයි කැම්පස් එකේ ඉන්න ළමයිනුත් කැමති නැහැ උද්ඝෝෂණ කරන්න. එයාලට වඩා කැමති නැහැ එයාලගේ ගෙවල් වල කට්ටිය. ඉතින් ඒ වුණාට අපි මේ දේවල් භුක්ති විඳින්නේ අපිට කලින් ඉඳපු කට්ටිය මේ දේවල් ආරක්ෂා කරලා අපිට දුන්න නිසානේ. ඉතින් එයාලට කරන කෘතගුණ දැක්වීමක් විදිහට අපිටත් වගකීමක් තියෙනවා මේ දේවල් ආරක්ෂා කරලා ඉස්සරහට එන කට්ටියට බාර දෙන්න. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ බොරු හේතු හදාගෙන සෙල්ෆිෂ් වෙන්නේ නැතුව තමන්ගේ පේෂන් ගැන හිතන්න කලින් තමන්ගේ යාළුවා ගැන හිතන්න. එහෙම වුණොත් එහෙම ඔයාලට ඔයාලගේ පේෂන්ට්ලා ගැනත් කවදා හරි හොඳට හිතන්න පුළුවන් වේවි. ඉතින් එක එක වෙලාවල් තියෙනවා එක එක කට්ටියට එක එක ප්‍රශ්න එන. ඉතින් ඒ අවස්ථාවල් වලදී අපිට අපේ තීරණ ගන්න වෙනවා. හැබැයි පුළුවන් හැම වෙලාවෙම අනිත් කට්ටියට උදව් කරමින් ඉස්සරහට තමන්ගේ ගමන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔයා උපාධිය ගන්න දවස කියලා කියන්නේ වාගේ මුළු පවුලෙම ඩ්‍රීම් ඩේ එකක්. ඉතින් හීනයක් වෙලා තියෙන ඒ ඩ්‍රීම් ඩේ එක ඇත්තම ඇත්තක් කරගෙන වාගේ මුළු පවුලම එකතු කරගෙන ඒ සිහින දවසේ ජීවත් වෙන්න එන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා වැඩ කරන්න. ඔයාලා වැඩ කරොත් තමයි ඒ දවසට වාගේ මුළු පවුලටම යන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට වැඩි විඩියෝස් දාන්න වෙන්නේ නැති නිසා මම WhatsApp channel එකක් හැදුවා. ඉතින් මම ඒකේ දිනදා මම හොස්පිටල් එකේ ෆැකල්ටි එකක් ගන්න ෆොටෝස් එහෙම දානවා. ඉතින් channel එකේ නැති වුණත් මාත් එක්ක ටච් එකේ ඉන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒකට join වෙන්න. මම ඒකේ link එක description එකේ දාලා තියන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලත් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව හොඳට පාඩම් කරලා කැම්පස් එන්න. මොකද ගෑනු ළමයිගේ ජීවිතේත් වයසත් එක්ක කසාදයට වඩා ජීවිතේට තව ගොඩාක් දේවල් එකතු කරගන්න තියෙනවා කියලා යුනිවර්සිටි ආවට පස්සේ දැනගන්න ලැබේවි.